YouTube channel. අපේ YouTube channel එකෙන් අප්ලෝඩ් කරන දෙවැනි vlog එක තමයි මේක. මේ vlog එකේ තියෙන්නේ නම් අයියල රටින් ඉඳන් ආවට පස්සේ අපි බලංගොඩ යනකොට ගත්ත වීඩියෝ ක්ලිප්ස් ටිකක් එකතු කරලා තමයි හදපු vlog එකක් තමයි මේක. ඒ කියන්නේ මගේ නෑනා ඉන්නානේ අපේ ලොකෝ අයියාගේ wife ඉන්න බලංගොඩ. ඉතින් මමයි අම්මයි අයියයි අපි තුන් දෙනා උදේම කියන උදේ 7ට විතර බලංගොඩ යන ගමන් තමයි මේ ඉන්නේ. කොහොමත් පැය 3:00ක් විතර අපිට යනවා. ඉතින් long drive එකක් තියෙන හින්දා අපි ඉතින් කම්මැලිකමේ එහාට මෙහාට පෙරලි පොඩ්ඩක් නිදාගෙන නැගිට ඉතින් ගියා. ඉතින් මේ කොළඹ වගේ නෙවෙයිනේ, ලස්සන පරිසරයකුත් තියෙනවා. අපි ලස්සන වටපිටාවත් බල ඒවත් වීඩියෝ කර ඉතින් මං ගියා. ආයෙත් නම් ඉතින් නිදිමත සෙට් වී කියන වගේ තමයි උතනදී ආවේ. ඉතින් කොහමද ලස්සන වටපිටාවක් තියෙනවා. මම ඒවල වීඩියෝස් උත් මම නිකන් ලස්සන තැන් තියෙනවා දැකලා ගත්ත වීඩියෝස් තමයි මම එකට එකතු කරේ. බලන්න හරිම ලස්සනයි නේද ලංකාවේ. මෙච්චර ලස්සන තැන් තියෙනවනේ. ඉතින් හැමදෙනම මම අර ගෙදරටම කොටු වෙලා ඉඳලා මේ වගේ තැනකට ආවම ඉතින් හරිම ලස්සනයි. අය තියන්නේ අපේ අක්කගේ ගෙදර මෙදුල මාරුම ලස්සනයි. කියන්නේ මම දැකපු ලස්සනම ගාඩන් එකක් තමයි. මොකද හැමදේම ස්වභාවික දේවල් මාරම ලස්සනයි. ඉතින් මේ තියෙන්නේ නම් කබාන එකක්. අපි නාන්න යන කලින් අපි ඔතනදී තමයි ඇඳුම් මාරු කරගෙන ගියේ. ඔය කබාන එක හදලා තියෙන්නේ අපේ අක්කගේ තාත්තා. අපේ අක්කා ඉතින් එන්නේ නැහැ වීඩියෝස් වලට. කියන්නේ ෆොටෝ එකක් ගන්න තක්කෙන්නේ. එයා ඉච්චට කැමති නෑ. ඔය එතනින් මාරු වෙන්නේ අක්ක තමයි. ඔය තියෙන්නේ බෙලිහොල්ල ඔය. අපි නෑවේ ඔතනින් තමයි. හරිම ලස්සන ගඟ. අහලා තිබ්බට ඉතින් මම දැක්කේ දානේ. ඉතින් මම සාමාන්‍යයෙන් වතුරට ටිකක් බය කෙනෙක්. ඒනොත් ඉතින් ගියාම මොකෝ ඉතින් ඔය වගේ chance හම්බෙන්නේ නෑනේ. ඉතින් වතුරට බහැලා ඉන්න. අනික අයියත් එක්කනේ ඉන්නේ. ඉතින් ඔතන ඉන්නෙත් මායි අයියයි. කැමායි අයියලා දෙන්නයි අම්මයි අක්කයි. අක්කගේ අම්මයි තාත්තයි නංගි තමයි ඉන්නේ. හරිම ෂෝක් වැඩි කට්ටියකුත් නෑ. හරිම සෙනසීම ඉඳලා ආවපි. වතුරෙන් ඉතින් ගොඩට එන්න හිතෙන්නෙත් නෑ. ඉතින් අර මේ රස්නේ වුණාට කියන්නේ අවුව තිබ්බට රස්නයක් දැනෙන්නේ නැහැ. වතුර හරි කූල් ගොඩට ආවම ඒකම දැනෙනවා. බලන්න වතුර හරිම ලස්සනයිනේ. අර අමුතු ලස්සනක් තියෙන ගල් ගොඩක් එක්ක තව පොඩි ගල් එකතු වෙලා ගොඩාරියක් ඒව තියෙනනේ. එදා දවස් ඉතින් හරිම ලස්සනට ගත කරා. නාල කරලා කාලා රස කෑම හදලා තිබ්බා. එනන්ද ඒව කාලා කරලා අපේ එදා දවසේ ලස්සනට ගත කරා. හැබැයි මේ vlog එකේ දවස් 2ක විතර vlogs තියෙනවා. අපි ඉතින් නාල කරලා දැන් ගෙදර යන ගමන් තමයි ඉන්නේ. මේ තියෙන්නේ අපි වෙන දවසක බලංගොඩ ඇවිල්ලා ගත්ත වීඩියෝ එකක්. මේක මම මේ නිකන් තමයි වීඩියෝ එක ගත්තේ. මොකෝ මම කැමති මෙමරිස් එකතු කරන්න. දැන් මෙහෙම කාලයක් මෙහෙම සතුටින් ඉන්න මම අයියක් අවුරුදු ගාණක් බලන් හිටියානේ. කවද දබඩ සතුටින් දවසකට කරන්න හම්බෙන්නේ කියලා. ඉතින් ඒ නිසාමද මම වීඩියෝස් අරගෙන තියාගත්ත. කවදා හරි මම අයියලා ගියාට පස්සේ මට බල ඉන්න. ඉතින් හොඳ වෙලාවට මම අරගත්තේ. මොකද මම එතකොට මට මේ vlog එකට එකතු කරන්න පුළුවන් වුණානේ. මායි අම්මා ඉතින් ක්‍රිකට් ගහන්න දන්නේ නැහැ. ඒ වුණාට ඉතින් අපි දෙන්නත් කෑක ගහ දෙපැන ඉතින් හිටියා. ආසයි ඉතින් අර කොච්චර ක්‍රිකට් වල ආස නැති වුණත් ඒ වගේ හැමෝමත් එක්ක එකතු වෙලා ප්ලේ කරද්දී ආස හිතෙනවානේ. එදා දවසත් ඔහොම ගත කරා. හරිම ලස්සනට. ඊට පස්සේ අපි ක්‍රිකට් සෙල්ලම් කරලා අපි කාඩ් ගහන්න ඉඳගත්තා. මම ඉතින් කාඩ් ගේම් ගහන්න දන්නේ නැහැ. උනත් ඉතින් හැමෝමත් එක්ක ගහද්දි ඉතින් අසල් බලන් හිටියා. ඔය ඉන්නේ බලංගොඩ ඉන්න මගේ අලුත් යාළුවා. මට මෙහෙත් ඉන්න පුෂ්ප බල දෙන්නෙක්. ඉතින් මං ආසයිනේ පූසන්ට. මාත් එක්කම ඉඳලා අයියත් හරිම ආසයි දැන් පූසන්ට. බලන්නකෝ අපේ අක්කලගේ ගෙදර ඉඳන් මෙදුල හවසට පේන විදිහ. අර ලස්සන ගල් තියෙනවා, කඳු තියෙනවා. අර ඈත ලස්සනට පේනවානේ. ඉතින් හරි ආසයි. මේ කොළඹ වගේ නෙවෙයිනේ ගම. හරිම ලස්සනයි හවස නම්. අපි වෙන දවසක හවසක පූල් එකකට ගියා. ඔකත් බලංගොඩම තමයි තියෙන්නේ.
ඒකෙත් හවස නාලා කරලා ගෙදර ආවා. ඊට පස්සේ ගෙදර ඇවිල්ලා සිං කරා. අයියට ලස්සන සිං කරන්න පුළුවන්. ඔයාලා අහන්නකෝ අයියගේ සිං කවුද කියලා. ලස්සන නේද අයියගේ සින්දු. එයා ලස්සනට සිං කරනවා. ඊට පස්සේ දවසේ උදේ අපි පන්සල් ගියා. ඒකත් ඉන්න අක්කලගේ ගෙදර ඉඳන් ළඟ තියෙන්නේ. අපි ඉතින් උදේ පන්සල් ගිහිල්ලා හැමෝම සෙවන්දලා හරිම නිස්කලංක තැනම එක. ඒ කියන්නේ අර හැමදේම ස්වභාවික දේවල් වලින් හැදලා වගේ දින පන්සල් දිනන්නේ ඒවා. මාර නිස්කලංකයි. හිතට මාර සැනසීමක් දැනෙනවා උතන ඉඳන් ඉද්දී. ඊට පස්සේ අපි පන්සලෙන් ඇවිල්ලා පොඩ්ඩක් එළිය ඇවිදලා කරලා ගෙදර ආවා. ඊට පස්සේ ගෙදර එනකොට ඔන්න යාළුවෙක් ආවා. ඒ කියන්නේ අක්කව බලන්න එනවලු මෙයා හැමදාම. හරිම ෂෝක් කනේ. ඊට පස්සේ යත් එක්ක දවස ඒ වෙලේ hina වෙවි ඉඳලා දවස ගත කරලා ඔහම තමයි අපේ බලංගොඩ ගමන ලස්සන උනේ. ඉතින් තවත් ලස්සන vlogs අරන් මම එන්නම්. බයි. Lagalu malpiti pava mihi mate set pina obat yaline